ආයුබෝවන්. අද මම ඔයාලට අරන් ආවේ ටිකක් වෙනස් විදිහේ අදහසක්. මම උදේ හවස රැකියාවට යන වෙලාවට නිතර දකින දෙයක් ගැන පුංචි දෙයක් ඔයාලට කියන්න ඕනි කියලා මට හිතුණා. අපි ගොඩක් දෙනා ගමන් බිමන් යන්න යතුරු පැදි එහෙමත් නැත්නම් මෝටර් බයික්ස් යොදා ගන්නවනේ. ඉතින් මම නිතර දකින දෙයක් තමයි දෙමව්පියන් කුඩා දරුවන්ව යතුරු පැදියේ පාසල් අරන් යනවා, ඒ වගේම ගමන් බිමන් අරන් යනවා. ඒ ගොඩක් දෙමව්පියන් දරුවන්ව ඉතා ආරක්ෂිතව අරන් ගියත් සමහර දෙමව්පියන් මම දකිනවා මවත් පියත් පමණක් ආරක්ෂිත හිස් වැසුම් එහෙමත් නැත්නම් හෙල්මට් පැළඳගෙන යනවා. ඒත් දරුවට හෙල්මට් එකක් දාලා නැහැ. සමහර වෙලාවට ඒ වෙනුවට දරුවට කැප් එකක් දාගෙන යනවා. මේක ඉතාමත් අවදානම්. ඉතින් එතනදී දරුවගේ ආරක්ෂාව ගැන ඒ දෙමව්පියන් එතරම් සැලකිල්ලක් දක්වලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. හදිසියෙවත් යම්කිසි අනතුරක් වුණොත් දරුවට වෙන හානිය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි කුඩා දරුවන්ව යතුරු පැදියේ පිටුපස ආසනයේ රැගෙන යන විට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද පුංචි දරුවන්ට නිින්ද යන්න පුළුවන්නේ. එහෙම වුණොත් දරුවා බිමට වැටෙන්නත් පුළුවන්. ඒකත් ඉතාමත් අවදානම්. ඉතින් මම ආදරණීය දෙමව්පියන්ගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලනවා කුඩා දරුවෝ යතුරු පැදිවල රැගෙන යන වෙලාවට ගොඩක් සැලකිලිමත් වෙන්න කියලා. ඒ වගේම මම දැකලා තියෙනවා සමහර දෙමව්පියන් දරුවගේ ආරක්ෂාව ගැන හොඳින් සැලකිලිමත් වෙලා හෙල්මට් එකට අමතරව මෙන්න මේ වගේ සේෆ්ටි බෙල්ට් එකකුත් දාගෙන දරුවව අරන් යනවා. ඒක ඉතාමත් හොඳ ආරක්ෂිත ක්‍රමයක්. අද කාලේ අනතුරු සිදු වෙනවා ඉතාමත් වැඩිනේ. ඒ නිසායි මට මේ දේ ගැන කියන්න හිතුනේ. ඉතින් ඔයාලත් දරුවන්ගේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. අපේ පුංචි නොසැලකිල්ලක් නිසා යම් දෙයක් සිදු වුණොත් අපිට ජීවිත කාලයටම පසුතැවෙන්න වේවි. ඒ නිසා මේ ගැන හොඳින් අවධානය යොමු කරන්න කියලා යතුරු පැදි පාවිච්චි කරන සියලුම දෙමව්පියන්ට මම ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. දරුවන්ට අනිවාර්යයෙන්ම හෙල්මට් එක පළඳින්න. ඒ වගේම ඔබත් අනිවාර්යයෙන්ම හෙල්මට් එක පළඳින්න. ඉතින් දෙමව්පියන්ගේ අවධානය මේ පිළිබඳව යොමු කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක්.